අද ඔයාලට මම ෂර්ට් බ්ලවුස් එකක් කරලා දෙන්න හැදුවා. මේක අත් දෙක ටිකක් 3/4 වගේ දිගට එන මේ ෂර්ට් බ්ලවුස් එකක්. මේක තරුණ දියණියන්ට එහෙම ගොඩක් ලස්සනයි මේ බ්ලවුස් එක. ඇඟට ෂේප් කරලා මහගත්තම. ඉතින් එහෙනම් අපි කරලා බලමු නේද? අපි මුලින්ම ෂර්ට් බ්ලවුස් එකක් මහනකොට අපි කොළ එකක් දාලා එහෙමනේ මහන්නේ. එතකොට ඒ වගේම මේ අපි ඉදිරියෙන් අඟල් 3ක් ඉස්සරහට තියාගන්න ඕන. මම ඉස්සෙල්ලා කොලේ ඇඳලා ඔයාලට පෙන්නන්නේ. ඔයාලට එතකොට පැහැදිලි. රෙද්දේ අඳින්න ගියොත් අපැහැදිලිනේ. ඒක නිසා තමයි කොලේ එක ඇඳලා පෙන්නන්නේ. අපි මේ අඟල් 3ක් තියාගන්න. අඟල් 3ක් තියලා මුලින්ම අඟල් 3ක් තියලා මේ ඉරක් ඇඳ ගමු. අපි අඟල් 3ක් ප්‍රමාණය මේකට තියන්න ඕන මේ බ්ලවුස් එකට. ඒක ඔයාලට ඉදිරියට කරගෙන යනකොට තේරෙයි. ඇයි එහෙම තිව්වේ කියලා. අපි කරගෙන යමුකෝ. මම අඟල් 3ක් තියලා අපි ඉරක් ගහ ගන්නවා. ඊට පස්සේ ඒ ඉරෙන් එහා පැත්ත තමයි අපි හැම මිම්මක්ම ලකුණු කරන්නේ. ඒක ඕනනම් අපිට නමලා තියා ගන්නත් පුළුවන්. නැත්නම් ඔහොම තිබුණත් ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ අපි උඩිනුත් රේඛාවක් අපි ගහනමනේ. උඩින් රේඛාවක් අපිට උරහිසෙම අඳින්න ඕනනේ. ඒ උඩිනුත් රේඛාවක් ගහනවා. දැන් අද මම මේ කරන මේ බ්ලවුස් එකේ උරහිස 15යි, පපුව 38යි, ඉන 32යි, උකුල 40යි. ඒ වගේ මෙෂර්මන්ට් තියෙන එක්කෙනෙකුට තමයි අපි මේ බ්ලවුස් එක මහන්නේ. එතකොට උරහිස 15යි කියන්නේ අපි උරහිස දෙකට බෙදලා අඟල් භාගයක් එකතු කරන්න ඕනේ ෂර්ට් බ්ලවුස් එකේ නිසා. අපි වෙනදට එකතු කරන්නේ නැහනේ. අද එකතු කරනවා අඟල් භාගයක් ෂර්ට් බ්ලවුස් එකේ නිසා. එකතු කරා ඊට පස්සේ එතනින් අපි අඟල් 1/4ක් පහත් කරනවා. අඟල් 1/4ක් පහත් කරලා නැවත අපි හැඩ උරහිත අඳිනවා. මේව ඉතින් ඔයාලා දන්නවා. මම ඉක්මනට කරගෙන යනවා. මේ අර කවුරු හරි අලුතෙන් එක්කෙනෙක් එකතු වුණොත් දන්නේ නැහනේ. ඒක නිසා මෙතනත් අපි අට ලකුණු කරනවා. ඊට පස්සේ අපේ රැඟල් උස තියෙනවනේ. අපි රැඟල් උස මුල ඉඳලා තමයි ලකුණු කරන්නේ. රැඟල් උස ලකුණු කරන්නේ අපි උරහිස දෙකට බෙදුවා 7/4යි. ඒකට අඟල් භාගයක් එකතු කරා 8යි. ඒක තමයි අපේ රැඟල් උස. ඊට පස්සේ අපි රැඟල් උසේ ලකුණු කරනවා රැඟල් පළල. රැඟල් පළල කියන්නේ අපි පපුවට 4ට බෙදනවා. 4ට බෙදලා මේක අපි මේ එකපාරෙන් මුන්නම් අපිට මේ මම වාසි ලකුණු කරන්න පුළුවන්. නැත්තම් පස්සේ ලකුණු කරන්නත් පුළුවන්. මේ එතකොට මේ 38 4ෙන් බෙදුවහම 9/4යි. 9/4ට අඟල් 1/4ක් එකතු කරනවා. 1/4ක් එකතු කරනතුවම 11යි. 1/4ක් එකතු කරන්නේ අඟලක් 9/4නේ අපේ මේ පපුව 4ට බෙදලා ඉන ගන්න. එතකොට මුරුලට භාගයයි මැවුම් වාසි අඟලයි. ඒ විදිහට තමයි ඒ එකතු කරන්නේ. අපි දිගටම ඒක එකතු කරනවා. ඉනටත් එකතු කරනවා. ඊට පස්සේ අපි මේ ඉන අපේ උස මිමි ලකුණු කරන්න අපි අඟල් 3ක් මේ ලකුණු කරලා ඒ 15ටනේ අපි ලකුණු කරන්නේ. එතකොට අපේ ඉනට ඉන මිම්ම ලකුණු කරනවා 15/4ක්. එතකොට උස මම මේකේ උස 22ක් විදිහට ගන්නෙ. ඔයාලට කැමති විදිහකට බලලා උස ගන්න පුළුවන්. මම 22ක් විදිහට ගන්නවා අද මේ බ්ලවුස් එකට. ඊට පස්සේ අපි ඒවත් රේඛා විදිහට ඇඳ ගන්නවා. මම පුළුවන් තරම් ඉක්මනට කරන්නේ ඔයාලගේ කාලය ඉතුරු කරලා දෙන්න ඕන නිසා. අපි කාලේ වැඩිපුර ගියොත් ඔයාලට බලන්න කම්මැලිත් හිතෙනවා. ඒක නිසා මේ මම අඩු කාලයකින් කරන්න හදන්නේ. ඊට පස්සේ අපි පපුවට ලකුණු කරා. ඊට පස්සේ ඉන වටත් ඒ විදිහමයි. ඉන වට 32යි 4ෙන් බෙදුවහම 8යි. 8ට 1/4ක් එකතු කරපුවාම 9/4යි. ඒ 9/4 තමයි අපි මෙතන ලකුණු කරන්නේ.
ඊට පස්සේ උකුල 40යි. උකුල 40 10 4ට බෙදුවන් 10යි. එකමාරයි 11මාරයි. එහෙම ලකුණු කරලා අපි සයිඩ් එක යා කරගමු. ඊට පස්සේ අපිට මෙතනින් ෂර්ට් බ්ලවුස් එකේ නිසා අපි අඟල් දෙකමාරක් අපිට ඒ වගේ ගාණක් පුළුවන්. අපි දෙකමාරක් විතර අපි එහෙම ලකුණු කරලා මෙන්න මේ ක්‍රමයට අපි හැඩ කරගන්න ඕනේ ෂර්ට් බ්ලවුස් එකේ. ෂර්ට් වල හැඩ කරන ක්‍රමයක් තියෙනවානේ. මේ වගේ හැඩට අපි ඒක හැඩ කරගන්නවා. ඊට පස්සේ අපි අත්කට අඳිනවා. අත්කට අඳිනකොට ඔයාලා දන්නවා කෙලින්ම අපි රේඛාවක් ගහන්න ඕනනේ මේ අපේ හැඩ උරහිසේ අපි ලකුණු කරපු උරහිසේ අපි කෙලින් රේඛාවක් අඳිනවා. කෙලින් රේඛාවක් ඇඳලා අපි ඉතින් හැමදාම කරන දේ තමයිනේ. එක දෙකට බෙදලා මැද හොයාගෙන එතනින් අඟල් භාගයක් ඇතුළට ලකුණු කරනවා. අඟල් භාගයක් ඇතුළට ලකුණු කරලා අපි ඒක හැඩ රේඛාවක් විදිහට උරහිසයි ලකුණු කරපු තැනයි හරහා අඳිනවා. ඊට පස්සේ අපිට තියෙන්නේ උඩට අඟල් දෙකක් පැත්තටත් අඟල් දෙකක් වගේ ලකුණු කරලා මෙතෙන්ටත් අඟල් දෙකයි මේ පැත්තටත් අඟල් දෙකයි මෙතනින් සාමාන්‍ය අඟලක් වගේ මේව කරලා අපි අත්කට හැඩ කරලා මෙහෙම ඇඳගන්නවා. අපේ අත්කටේ ඊට පස්සේ අපි කර ලකුණු කරනවා. කර ලකුණු කරනකොට අපේ කරවට තියෙනවනේ අපේ කරවට මැනලා කරවට බෙදන්න ඕන 4ෙන්. අපි මම ඔයාලට කර ගන්න හැටි කියලා දීලා තියෙනවා මෙසමන්ට් වීඩියෝ එකේ. කරවට අරගෙන කරවට 4ෙන් බෙදලා ඒ 4ෙන් බෙදපු ගාන තමයි අපි මේ පහළට ලකුණු කරන්නේ. එතකොට මේකේ 3මාරක් වෙනවා. එතකොට අඟල් භාගයක් අඩු කරනවා අපි කර පළල 3යි. එතකොට ඒ විදිහට අපි කර අඳිනකොට අපිට පුළුවන් කෙලින්ම අඳින්න නැතුව අපි මෙහෙම ඇඳා ඊට පස්සේ අපි මෙතනින් අඟල් භාගයක් කාලක් විතර ඇතුළට කරලා අපිට පුළුවන් මෙහෙම හැඩ කරලා ඒ කර පොඩි හැඩයක් ඇතුව ඇඳ ගන්න. අපි කොළ එක දාන කරවල් වැඩි හාරවල අඳින්නේ පොඩි ෂේප් එකකින් තමයි අඳින්නේ. ඊගාවට එහෙම ඇඳා ඊට පස්සේ අපි දැන් බ්ලවුස් එකේ ඉදිරි පළුව ඇඳලා ඉවරයි. ඊට පස්සේ අපි පිටිපස්ස පළුව අඳිනවා. අපි පිටිපස්ස පළුවත් මේකෙම අඳිනවා. අපි පිටිපස්ස පළුව අඳිනකොට අනිවාර්යයෙන්ම අපි ඉදිරි පළුවට බොත්තම් හිම අල්ලනවනේ. ඒක නිසා අපි ඉදිරි පළුවෙන් අඟල් භාගයක් අඩු කර ගන්න ඕන. මේ වගේ. අඟල් භාගයක් අඩු කර ගන්න ඕන. අපි වෙනම ඇඳත් එකට ඇඳත් එහෙමයි කරන්නේ. ඒ භාගේ අපි මේකේ කරන්නේ අපි මේ භාගේ ඇතුළට නවනවා. ඒක එතකොට පහසුයි. අපි මේ භාගය තියෙන තැන ඇතුළට මේ වගේ නවා ගන්න. මේ අඟල් භාගය එතකොට අපිට ඉදිරි පළුවට ඇතුළට ඒක තියෙනවා. පිටිපස්ස පළුවේදී අයින් වෙනවා. එහෙනම් තමයි අපි ඒක ගන්නෙ. ඊට පස්සේ තමයි අපි පිටිපස්ස පළුව ලකුණු කරන්නේ. අපි පිටිපස්ස පළුවෙන් මුලින්ම කරන්නේ කර මින්මීදලා අඟල් 2මාර උඩට ලකුණු කරනවා. උරහිසේ ඉඳලා අඟල් 2මාරක් අපි උඩට ලකුණු කරනවා. ඊට පස්සේ අපි ඒක ඒ හරහා රේඛාවක් අඳිනවා. ඇඳලා අපි නැවතත් අපේ මුල් උරහිස තියෙන්නේ අපි 8යිනේ. ඒ ගාන අපි 8යි අර භාගයක් එකතු කරා. එතකොට 8මාරයි. ඒ 8මාර අපි ලකුණු කරනවා. ඒ 8මාර ලකුණු කරලා අපි ඒ 8මාර මෙහි අත්කට දක්වා
අපි මෙතන අත්කට දක්වා ඒක අඳින්න ඕන කෙලින් රේඛාවක් විදිහට මෙහෙම. අඳලා මෙහෙම තමයි ඊට පස්සේ මෙතනින් හැරිලා තමයි අපේ පිටිපස අත්කට යන්නේ. ඊට පස්සේ අපි කර අඳිනකොට මෙතන ඉඳලා මේ අපේ කර මුල තියෙනවනේ. කර මුල ඉඳලා අපි අඟලක් උඩට ලකුණු කරනවා. අඟලක් උඩට ලකුණු කරලා මේ පැත්තට කෙලින් රේඛාවක් අඳිනවා. මේ පැත්තට රේඛාවක් අඳිනවා. ඇඳලා අපි මෙතන පොඩි රවුම් කරලා මෙහෙම ඔන්නෝම කරයි. හැබැයි අඳිනවා. මම හිතනවා ඔයාලට පැහැදිලි කියලා මෙතනින් අඟලක් උඩට ඇඳලා මෙතනින් කෙලින් රේඛාවක් ඇඳලා ඊට පස්සේ ඒක උඩට කෙලින් ඇඳලා ඊට පස්සේ එතන හැඩ කරලා අපි පිටිපස කර ඇඳ ගන්නවා. ඊට පස්සේ දැන් පිටිපස හරි ඊට පස්සේ අපේ පිටිපස බ්ලවුස් එක සාමාන්‍යයෙන් ඕනම බ්ලවුස් එකක් අපි අඟල් දෙකක් විතර පිටිපසට මේ අපි තියන්න ඕන වැඩිපුර උස් කරන්න ඕන. නැත්නම් අපේ පිටිපස්සෙන් මේ බ්ලවුස් එක ඉස්සිලා වාගේ තියෙනවා. ඔයාලා පොඩ්ඩක් බලන්න මේ අඟල් දෙකක් විතර අපි පහත් කරලා මෙතෙන්ටම සේව් කරලා අපි මේම කරලා හැඩ කරලා මේම එතකොට ඒ රතු පාටින් ඇඳපු ඉර තමයි අපේ පිටිපස්ස බ්ලවුස් එකේ උස. දැන් අපි පිටිපස්ස බ්ලවුස් එකත් ඇඳලා ඉවරයි. ඉදිරිපසත් ඇඳලා ඉවරයි. අපි පිටිපස්ස ගන්න මෙතනින් මේ රතු පාට ලයින් එක තියෙන්නේ. එතකොට අපි ඉදිරිපස ගන්නකොට අපි මෙහිම අරගෙන මේ කළු පාට රේඛාවෙන් තමයි අපේ ඉදිරිපස නැවෙන්නේ. හරිනේ ඔයාලට තේරෙනවා මම හිතන්නේ. ඊට පස්සේ අපි අඳින්නේ මේ අත තියෙනවා පොඩ එක කරනවා මේ බ්ලවුස් එකේ. අඳිනකොට අපි ඉස්සෙල්ලම අපි රේඛාවක් ඇඳ ගමු. මේ රේඛාව නම් අවශ්‍ය නැහැ. අපි මෙතන නැම්මට මුල ගන්නත් පුළුවන්. මේක නැම්මට යන ඉරක්නේ. ඒකට කමන්නේ අපි රේඛාවක් ඇඳගෙනම කරමුකෝ. එතකොට ඔයාලට වඩාත් පැහැදිලිනේ. අපි මේ පැත්තට රේඛාවක් ඒ පැත්තට නම් රේඛාවක් ඇඳ ගන්න ඕනත් නැහැ. අපි සාමාන්‍යයෙන් යාගේ අත උස උස 14 15ක් වගේ ගන්න පුළුවන් අපිට සාමාන්‍ය ත්‍රී ක්වාටර් වගේ අතක්. එතකොට ආම් එක තියෙනවා 18ක්. ආම් හෝල් එක කියන්නේ කිහිලි කට වටේ 18ක් තියෙනවා. අත වටේ අපි 10ක් ගමුකෝ. අත වටේ 10යි. එතකොට අපි අත උස 14ක්. 14 හමාරක් වගේ අත උස අපි ගමු. 14 හමාරක් ගමුකෝ. ඊට පස්සේ අපේ මෙතන අපේ අත පහත් කරනවා 4 හමාරක්. අපි ලොකු අයට ගොඩක් අයට මම ඒක ගොඩක් වීඩියෝ වල කියලා තියෙනවා. අපි 4 හමාරක් තමයි ලොකු කෙනෙකුට මේ පහත් කරන්නේ. පහත් කරා මෙතන අත්කට යන්දා මේ අතට මම පොඩි මේ මොස්තරයක් දාන්න හිතාගෙන ඉන්නවා. ඒක නිසා අඟල් භාගයට ගන්නවා වැඩි වාටියට තියන්න. ඊට පස්සේ එහෙම අරගෙන අපි මේක ලකුණු කරනවා මේ උරහිස දෙකට බෙදලා ඒ මිම්මට අඟලක් එකතු කරලා. හරි. උරහිස දෙකට බෙදලා ඒ මිම්මට අඟලක්. උරහිස දෙකට බෙදපුවම 7මාරයි. එතකොට අඟලයි 8මාරයි. ඒ විදිහට තමයි ගන්නෙ. මේ අඟල් භාගය අපි වැඩිපුර තියන්නේ. ඒක නිසා ඒ අඟල් භාගය අතෑරලා අපි රේඛාව ගන්නවා. ඒ කියන්නේ උරහිස දෙකට බෙදලා මිම්ම තමයි අපි ඉර ගහන්නේ. උරහිස දෙකට බෙදලා භාගයක් එක්ත කරපු මිම්මට අපි ඉර ගහලා
ඒක දෙකට බෙදනවා. මගේ අත් වීඩියෝ තියෙනවා ඔයාලා බලන්න. normal අත දෙකට බෙදනවා. ඊට පස්සේ මේකම නමලා තුනට බෙදනවා. ඒක මෙතෙන්ට ගෙන ආපුවාම ආයෙත් බෙදෙනවා. එහෙනම් කොටස් හතරකට බෙදෙනවා. ඊට පස්සේ මෙතනින් අපි අඟල් භාගයක් ඉහළට ලකුණු කරනවා. මෙතනින් අඟල් භාගයක් පහළට ලකුණු කරනවා. අපි අත් වටේ අඳිනවා. මේ භාගෙත් අපි එහෙමම අතම ෂේප් කරලා යවනවා. ඊට පස්සේ අත් වටේ තියෙනවා අපේ අත් වටේ අපි 10ක් නේ ගත්තේ. එතකොට දෙකට බෙදලා එනකොට 5යි. ඒකටත් අපි අත් වටේ 10 අපි 11ක් ගමුකෝ. ෂර්ට් අත නිසා 11යි. එතකොට 5මාරයි අඟලක් එකතු වෙනකොට 6මාරයි. ෂර්ට් අත නිසා අපි මේ පොඩ්ඩක් ලූස් දුන්නට කමන්නේ නැහැ. පළට අවශ්‍ය නම් ඒක ලූස් නැතුව හදා ගන්නත් පුළුවන්. ඔය වගේ තමයි අත ඉන්නේ. ඊට පස්සේ අපි මෙතනින් මේ අපි දැන් අත දිගට දෙපැත්තට කැපෙනවනේ. ඒකට අපි මෙතනින් මහුම් වාසිය තියලා කපා ගත්තාම හරියි. මේ මෙතෙන්ට විතරක් මහුම් වාසිය දෙනවා. මොකද මේ පැත්තට අපි අඟලක් වැඩිපුර දුන්න නිසා මේ පැත්තට මහුම් වාසිය අවශ්‍ය නැහැ. මේ පැත්තට මහුම් වාසිය දෙනවා. ඊට පස්සේ ඔයාලා දන්නවා මම අතක් කරනකොට මෙතන මේ අර ඉදිරිපස අතේ ෆ්‍රන්ට් එකේ මේ මෙතනින් කාලක් වගේ අපි මෙහෙම ප්‍රමාණයක් අපි හාරවල අයින් කරනවා. මේ වගේ. එතන ඒක තමයි අපේ ෆ්‍රන්ට් එක වෙන්නේ. අනිත් පැත්ත බැක් එක. ඔයාලගේ අතේ ප්‍රශ්නේ හරි මම හිතන්නේ. අත හරි. ඊට පස්සේ අපි කොළ එක. කොළ එක අඳිනකොට අපි කරන්නේ මේ පැත්තට රේඛාවක් ගහලා අපි අඟල් 3ක් අපේ කොළ එක පළල අඟල් 3ක් තිබ්බහම ඇති. අඟල් 3යි. එතකොට දිග ගන්නවා අපි. දැන් අපි කොළ එකට අපේ කොළ එක මනින්න පුළුවන්. අපේ කරවට මැනලා බලන්න ඕන. මැනලා බැලුවාම 15ක් තියෙනවා. 15ක් තිබුණාම කොළ දෙකේ එන්නේ 7මාරයි. දෙකට බෙදුවාම ඒ 7මාරට අපි ඉස්සෙල්ලම කොටුවක් ඇඳ ගන්නවා. හතමාරට කොටුව ඇඳ ගන්නවා. ඊට පස්සේ අපි අඟල් 1මාරක් එළියට වැඩිපුර ලකුණු කරනවා. ඒ අපේ අර කොලර් එකේ හැඩය හදා ගන්න. ඒක මේ කොනටම අපි යා කරලා ඊට පස්සේ මෙතනින් අපි උඩට කාලක් මේ කොළ එකේ මේ මුල්ලෙන් යට මුල්ලෙන් උඩට අඟල් කාලක් ලකුණු කරනවා. ඒ ලකුණු කරලා මේ කොලර් එකේ මේ ප්‍රමාණය අපි හරියට කොටස් 3කට බෙදා ගන්න ඕන. ඔයගොල්ලෝ ඇස් මට්ටමට බෙදාගත්තත් කමක් නැහැ. ඊට පස්සේ මේ පළවෙනි කොටසට ඒ කාල අපි මෙහෙම හැඩ කරලා ඇඳ ගන්නවා. මෙහෙම. එතකොට මේ ටික අපේ කැපිලා යනවා. මේ විදිහට තමයි කොළ එක එන්නේ. ඉතින් ඔයාලට දැන් කොළ එකයි අත්යි බ්ලවුස් එකයි සම්පූර්ණයෙන් මම ඇඳලා තියෙන්නේ. ඊට පස්සේ දැන් අපිට තියෙන්නේ මේකේ තව මම හිතුණා ඔයාලට පොකට් එකක් දාන්නත් කියලා දෙන්නම්. එතකොට මේ ඔයාලට සමහර විට මේක මම වීඩියෝ දෙකකට දාන්නත් ඉඩ තියෙනවා. සමහර විට එකකට ඔයාලට ගොඩාක් මම හැම එකක්ම මහන්න කියලා දෙන්න ඕනේ නැති නිසා සමහර විට එක වීඩියෝකින් දාන්නත් ඉඩ තියෙනවා. බලමු එහෙම වුණොත් ඔයාලට පහසු වෙන විදිහට තමයි මම හැමදේම කරන්නේ. දිග වීඩියෝ දාලා ගොඩාක් වෙලා බලන්න විදිහේ වීඩියෝ මම දාන්නේ නැහැ ඔයාලට. ඉතින් එහෙනම් ඔයාලා මාත් එක්ක හැමදාම රැඳී ඉන්න. මගේ වීඩියෝ ඔයාලට මම හිතනවා ගොඩාක් ප්‍රයෝජනවත් වෙයි කියලා. මේක වෘත්තියක්. ඔයාලා ඒකින්ද මේ වෘත්තිය මොන රැකියාව කරන කෙනෙකුට වුණත් මේ වෘත්තිය දැනගත්තොත් තමන්ගේ දේවල් හරි ආඩම්බරයෙන් ඇඳගෙන මහන්න පුළුවන්.
අපිට අපි රෙඩිමේඩ් කොච්චර සාපුවකට ගිහිල්ලා ගත්තත් සමහර විට උරහිස වැඩි, සමහර විට ඉන වැඩි. අපට ඕන තැනින් ඉන නැහැ. ඒ වගේ සෑහෙන ප්‍රශ්න තියෙනවා. හදිසියෙන් කෙනෙකුට තමයි හරියට මේ මෙෂර්මන්ට් හරියන්නේ. ඉතින් ඒක නිසා අපිට පුළුවන් නම් අපේ මේ අපිටම දෙයක් ඉගෙනගෙන මහගන්න හරිම වටිනවා. ඒක නිසා මේ ගොඩාක් වටින වෘත්තියක් මේක. ඒක නිසා ඔයාලට මම මේ නොමිලේ දෙන දේ ඔයාලා මං හිතනවා ප්‍රයෝජන ගන්නයි කියලා. ඉතින් මේ එහෙනම් මගෙත් එක්ක දිගටම ඉන්න ඔයාලට දිගටම මේ ගොඩාක් වටින දේවල් මම දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් හැම දිනාටම සුබ දවසක්.